අර ඊයේ පෙරේදා දකින්න ලැබෙන්න ඇති පාරේ යනවා එක අම්මා කෙනෙක් ලයිට් කණුවක් කඩාගෙන වැටෙන ඔළුව උඩට. ඒකට හිතලා බලන්නකෝ ওই පාරේ තව ගියේ නැද්ද කට්ටිය? වාහන ගියේ නැද්ද? ඒකට තප්පරයක් එහෙන් එහෙට මෙහෙට වුණා නම් ඔක ඔළුවට වැටෙන්නේ නැහැ නේ. හැබැයි ඕ ටික ඔක්කොම ගැලපිච්ච හැටි. ඒ ටික ඔක්කොම ගැලපෙලා ඒ විදිහටම වැටෙන්න ඒ විදිහට ගොනු වෙන්න යනකොට හිතලා බලන්න කොහොම ගමනක්ද කියලා. අන්න ඒ නිසා කියනවා බුදුහාමුදුරුවෝ තමන් ශක්තිමත් නම් තමන් තුලින් එන්නේ. දැන් හොඳ ලස්සන උදාහරණයක් මේකට තියෙනවා. මුගලන් හාමුදුරුවන්ගේ කතාව ගන්නකො. මුගලන් මහරහතන් වහන්සේට අන්‍ය තීර්ථකයෝ ඇටකටු කුඩු වෙනකන් තලලා ඉවර වෙලා ඝාතනය කරානි. ඝාතනය කරලා මහා පාපයක් කරගත්තා. දැන් බැලුවම මුගලන් මහරහතන් වහන්සේ අපායට වැඩම කරනවා, දෙව්ලොව වැඩම කරනවා, ඒ වැඩම කළා ඇවිල්ලා බණ කියනවා. ඒ තුල අන්‍ය තීර්ථකෝ පැහැදෙනවා බුදුසසුනට ඒ අය එනවා. මේකනේ මූලික කාරණේ දැන් වර්තමාන හේතුව. හැබැයි අතීත හේතුවක් තිබ්බනේ ඒකට අදාළව. පළවෙනි වතාවේ යතුරු සිදුරෙන් උන්වහන්සේ වැඩම කළා එළියට. කැණිමණ්ඩල කඩාගෙන වැඩම කළා. කැණිමණ්ඩලෙන් එළියට වැඩම කරා. දෙවෙනි වතාවේ තුන්වෙනි වතාවේ වඩින්න ඉස්සලා බැලුවා. ඇයි මාවම ඝාතනය කරන්න එන්නේ? පෙර සංසාරේ ඇස් දෙක පේන්නේ නැති අම්මයි තාත්තයි දෙන්නට හොරු කණ්ඩායමක් විදිහට බිරිඳගේ කීමට ඇටකටු කුඩු වෙනකන් ගහලා සම්පූර්ණයෙන් ඝාතනය කරන්නේ. ඒතකොට ඒ කර්මය තමයි මෙතන එන්නේ. ඒ කර්මය තමයි මෙතනට ගැලපෙන්නේ. හැබැයි ඒක උන්වහන්සේ තුලින් දෙන්න බෑ, විපාක දෙන්න බෑ. ඇයි? උන්වහන්සේ රහත් මනසක් තියෙන. උන්වහන්සේ ශක්තිමත්. ඒ ශක්තිමත් මනස නිසා ශක්තිමත් නැති පිරිසක් තමයි ඒ කර්මය කරවන තැනටපත් වෙන්නේ. ඒතකොට කර්මයේ විපාක විඳින්න තිබ්බේ කාටද? මුගලන් මහරහතන් වහන්සේට. අනුන්ගේ කර්මයක් කරගැහුවේ කවුද? අර පැත්තකින් මිනිස්සු නිකන් හිතෙන්නේ නැද්ද හරි අසාධාරණ වැඩක් වගේ. දැන් ඒ හොරු කණ්ඩායමට ආනන්තරී පාප කර්මය උන්නේ නැද්ද? උනා. දැන් මුගලන් හාමුදුරුවෝ කර්මයක් විපාක විඳින්න තිබ්බ එකකට මුගලන් හාමුදුරුවෝ කර්මයේ විපාක විඳින්න අර මිනිස්සු තව ආනන්තරී පාප කර්මයක් කරන තැනට පත් වුණා නම් නිකන් හිතෙන්නේ නැද්ද ඔයගොල්ලන්ට ඒක නිකන් අසාධාරණ වැඩක් වගේ කියලා? නෑ කිසිම අසාධාරණයක් නෑයි. දුර්වල හිතක් තිබුණු නිසානේ අය තුලින් ඒක ගියේ. පින්වත්නි, ශක්තිමත් හිතක් තිබ්බනම් කාගේවත් කර්මයක් අපේ පිටින් යන්නේ නෑ. ගම් වතුරක් ගලනකොට ඉස්සෙල්ලම යට වෙන්නේ කොහෙද? පහත් බිම් ටික. උස් බිම් එකපාරම යට වෙන්නේ නෑනේ. එහෙනම් ශක්තිමත් මනසක් අපි හදාගෙන තිබුණා නම් තිසරණ සරණ ගිහිල්ලා පන්සිල් රකින්න කෙනෙක් බවට පත් වෙලා තිබුණා නම් ඔය අනුන්ගේ කර්ම අපේ පිටින් යන ක්‍රමයක් එන්නේ නෑ. එහෙනම් දැන් අපිට හිතෙන්නේ නැද්ද මේක අහගෙනම යනකොට මං අනුන්ගේ කර්ම වලටත් ඇඟිලි ගහලා සමහරලාට අතපුච්චා ගත්ත තැන් ඕන තරම් ඇති. දැන් මේ සමාජයේ වැඩ කරගෙන යනකොට අනුන්ගේ කතන්දර අහලා අපි කේන්ති ගත්ත තැන් නැද්ද? හැන්දෑවට රූපවාහිනී 7ට විතර දාගෙන කේන්ති ගත්තේ නැද්ද? රටේම තියෙනවා ටික බලාගෙන අපි කී දෙනෙකුට කේන්ති ගත්තද? කී දෙනෙක් කෙරේ අපි අප්‍රසාදයට ලක් වුණා? අප්‍රසාදයෙන් කතා කරාද? හිතුවද? හැබැයි ඒ සියලු දේවල් එහෙම වෙද්දී ඒ අදාළ පුජ්‍යලයෝ දෙකේ කර්මය හදාගන්නේ නෑ. අපි ඒ කියන්නේ අනුන්ගේ දුර්වලතා අරගෙන මම කර්ම හදාගෙන අනුන්ගේ දේවල් වලින් මං අත පුච්ච ගන්නවා.